මෝටරයට විදුලි බලය ලබා දුන් පසු PWM සංඥාවක් ප්‍රදානය කළ විට එය ක්‍රියාත්මක කළ හැක. වැඩිදුරටත් දුර සංවේදකයක් යොදාගෙන බාධක හමුවේ ප්‍රකෘති තත්වයට පත්වීමේ මෝටර් ක්‍රියාත්මක වීමේ රටාවක් අනුගමනය කරනු ලබන මෙවැනි හැසිරීම් ලබාගත හැක. මෙය දුර සංවේදක මිනුම ඇසුරින් පනවා ඇති කොන්දේසියකට යටත්ව මෝටර් ක්‍රියාත්මක කිරීමකි. කෙසේ වෙතත් මෙහිදී මෝටර් වේගය පාලනයෙන් තොරය. ඇත්තෙන්ම මෝටර් වේගය පාලනය සඳහා පාලන විද්‍යාත්මක ගණනයන් සිදු කළ යුතුය. හිත ග්‍රහණයකින් යුතුව විශ්වාසනීය ලෙස මෝටර් පාලනය සඳහා ප්‍රතිපෝෂණ පාලනය වඩා සුදුසු වේ. එමෙන්ම මෙහිදී රථයේ චලනයද පාලනයෙන් තොරය. පාලන පරාමිති සහ රථයේ වේගය, ඉරියව්ව වැනි චලන පරාමිති සමග සම්බන්ධ නැත. මේ සඳහා චාලක විද්‍යාත්මක ගණනයන් අවශ්‍ය වේ. ජංගම රොබෝ යන්ත්‍ර සඳහා චාලක විද්‍යා ගණනය මෝටර් පාලන ගණනයන් ආඩිනෝ කේතයක් කරහා කෙලින්ම ක්‍රියාවේ යෙදවීම තරමක් දුරට දුරදිග යන වැඩකි. මෙම ක්‍රියාවේ යෙදවීම් සරල කිරීමේ අදහසින් කර්තෘ විසින් මීට පෙර සිදු කරන ලද මෙම ඇල්ගොරිතම ක්‍රියාවේ යෙදවීම් ක්‍රම ලෙස අඩංගු කොට දිමුතු රොබෝ ලයිබ්‍රරියෙහි මොබයිල් RNMV ලෙස පන්තියක් නිර්මාණය කොට ඇත. ශිෂ්‍යයන්ට තමාගේ ජංගම රොබෝ ව්‍යාපෘතියට අදාළව මෙම පන්තියේ ක්‍රම යොදා ගැනීම හරහා උසස් අධ්‍යාපන මට්ටමේ පාලන චාලක විද්‍යාත්මක ගණනය කිරීම සහිත ඇල්ගොරිතම කෙලින්ම ක්‍රියාවේ යෙදවීමට අවකාශය සැලසේ. මෙම පන්තියේ ක්‍රම හරහා රොබෝ යන්ත්‍රය වෙත ජංගම රොබෝ විද්‍යාත්මක ගණනයන් ආශ්‍රිත උසස් හැකියාවන් කිහිපයක් ලබාගත හැකිවනු ඇත. උදාහරණ ලෙස රෝද කැරකෙන වේගය මැනීම, පිහිටුම මැනීම, අභිමත අගයක වේගයකින් රෝද කරකවීම, පිහිටුම පාලනය ආදී හැකියාවන් ලබාගත හැකිවනු ඇත. මෙම පන්තිය තුළ අඩංගු ක්‍රම යොදා ගැනීමට පෙර ආඩිනෝ කේතය තුළ පිහිටුවීම් සිදු කරනු ලබන අවධියේදී පන්තිය තුළ අඩංගු අමතර ක්‍රම යොදා ගනිමින් ඇල්ගොරිතම ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය පරාමිති ලබා දිය යුතුය. එසේ ලබා නොදෙන අවස්ථාවක පන්තිය සඳහා ලබා දී ඇති සම්මත පරාමිති අගයන් යොදා ගැනෙනු ඇති. මෝටරයට අහඹු PWM ස්පන්ද අනුක්‍රමයක් ලබා දෙමු. මෙවිට මෝටරය කැරකෙනවා වුවද මෝටරය කැරකෙන වේගය නොදනී. එබැවින්ම මුලින්ම මෝටරය කැරකෙන වේගය මැනීම සඳහා මෙම පන්තිය තුළ අඩංගු ක්‍රම යොදා ගන්නා ආකාරය සලකා බලමු. මුලින්ම කේත පරිසරය තුළට පන්තිය ලබා ගනිමු. මෙම ව්‍යාපෘතියට අදාළ රොබෝව නිරූපණය කරනු ලබන අවස්ථාව මයිකා ලෙස ගනිමු. මෙම රොබෝ අවස්ථාව සඳහා මෝටර් සංවේදක සම්බන්ධ කිරීමට attach motor, attach encoder ක්‍රම යොදාගත හැක. දැන් රොබෝවට තමාට සම්බන්ධ මෝටර් සංවේදක පිළිබඳ දැනුම ඇත. එමෙන්ම ඔබට අවශ්‍ය නම් අධි හෝ අව මෝටර් සක්‍රිය කිරීම වළකාලීම සඳහා
මෝටරය වෙත නිකුත් කරනු ලබන ස්පන්ද සීමා කිරීම සිදු කිරීම සඳහා පල්ස් ලිමිට් ක්‍රමය යොදාගත හැක. මෙම පන්තිය තුල වම් සහ දකුණු රෝදවල වේග මැනීම සඳහා වෙන වෙනම ක්‍රම දෙකක් ඇත. මුලින්ම velocity reading R ක්‍රමය යොදාගෙන දකුණු රෝදයේ වේගය මනිනු ලබන ආකාරය සලකා බලමු. මෙම ක්‍රමය යොදා ගැනීමට පෙර එන්කෝඩර් ක්‍රමාංකනය කිරීම කළ යුතුය. එනම් ස්පන්දයකට අනුරූපව මෝටරය කැරකෙන කෝණය ගණනය කිරීමයි. මේ සඳහා කැලි ඔඩොම් ක්‍රමය යොදාගත හැක. එන්කෝඩරය පරිමිත වටගණනක් කැරකුමකට අදාළව ස්පන්ද ගැනීම සිදුකොට මෙම කැලිඔඩොම් ක්‍රමයට ලබා දුන් විට කැලිඔඩොම් ක්‍රමය මගින් එන්කෝඩර් ක්‍රමාංකනය කරනු ඇත. පිහිටුවීම් අවධියේදී එන්කෝඩර් මයිකා අවස්ථාව වෙත ඇටැච් එන්කෝඩර් ක්‍රමය මගින් සම්බන්ධ කොට කැලිඔඩොම් ක්‍රමය මගින් ක්‍රමාංකනය කළ පසු velocity reading R ක්‍රමය මගින් මෝටර් කැරකෙන වේගය ලබාගත හැක. PWM ස්පන්ද අනුක්‍රමයක් මෝටරය වෙත ලබා දෙමින් මෙම ක්‍රමය භාවිතා කරමින් වේගය මැනගෙන එය velocity R විචල්්‍ය වෙත ගනිමු. ස්ථාවර වේග කියවීම ලැබෙන බව පෙනෙනු ඇත. මීළඟට මෙම කියවීම නිවැරදිදැයි සලකා බලමු. ඒ සඳහා මුලින්ම මෝටරය කැරකෙන වේගය සංඛ්‍යාත්මකව ලබා ගනිමු. වේගය සංඛ්‍යාත්මකව ලබාගත් විට එය අංශක තප්පරයට 150කට ආසන්න බව පෙනෙනු ඇත. එවිට විනාඩි භාගයකට එනම් තප්පර 30කදී කැරකෙන කෝණය සරල ගණනයක් ඇසුරින් ලබාගත හැක. වේගය තප්පරයට අංශක 150ක් බැවින් තප්පර 30කදී එමෙන් 30 ගුණයක් කැරකෙනු ඇත. මෙය අංශක 360න් බෙදීමෙන් කැරකෙන වටගණන ලබාගත හැක. 12.5ක් ලෙස ලැබේ. මෙම මෝටරය කැරකෙන වටගණන තප්පර 30කදී කැරකෙන වටගණන මැන බලමු. ආසන්න ලෙස වට 13ක් කැරකෙන බව පෙනෙනු ඇති. එනම් අපගේ වේග මිනුම තරමක් දුරට නිවැරදි බව සිතිය හැක. ඒ අනුව එන්කෝඩර් ක්‍රමාංකනයද නිවැරදිය. මීළඟට අවශ්‍ය වේගයකින් මෝටරය කරකවන්නේ කෙසේදැයි සලකා බලමු. උදාහරණ ලෙස තප්පරයට අංශක 120ක් විධානය ලෙස ලබා දුන් විට තප්පරයට අංශක 120ක්ම කැරකෙන පරිදි මෝටරය පාලනය කරන්නේ කෙසේද? මේ සඳහා සරලතම ක්‍රමවේදය නම් මෝටර් වේග විධාන සහ PWM අගය අතර ශ්‍රිතයක් ලබා ගැනීමයි. විවෘත පුඩු ක්‍රමය යනු මෙයයි. කෙසේ වෙතත් මෙය ප්‍රායෝගිකව සාර්ථක ක්‍රමයක් නොවේ. එබැවින් වඩා විශ්වාසනීය ප්‍රතිපෝෂණ පාලන ක්‍රමවේදයක් වන PID ක්‍රමය මෙහිදී යොදාගනු ලැබේ. මුලින්ම PID ක්‍රමයට අදාළ ගණනය කිරීම සලකා බලමු. PID ගණනය පහත පරිදි වේ. මෙහිදී ක්‍රියාවලිය මෝටරයේ කැරකීමයි එන්කෝඩර් මගින් මෙම ක්‍රියාවලිය මෝටර් කැරකෙන වේගය ලෙස මනිනු ලැබේ. මෙහිදී මෝටර් කැරකෙන වේගය සහ ඉලක්ක වේගය අතර දෝෂය ලබාගෙන ඊට සමානුපාතික ප්‍රමාණයකින්
මෙම දෝෂය පුනර්කරණීය ලෙස PID ඇල්ගොරිතමය මගින් නිවැරදි කරනු ලැබේ. P සංරචකයට අමතරව ඇති I සහ D සංරචක වලින් කියවෙන පරිදි මෙම නිවැරදි කිරීම හුදෙක් දෝෂය නිවැරදි කිරීම පමණක්ම නොව දෝෂයේ අනුකලන සහ අවකලන සංරචක එනම් ශීඝ්‍රතා සහ එකතු වන දෝෂයේ ප්‍රමාණ වලට සමානුපාතිකවද නිවැරදි කිරීම සිදු කරනු ලබයි. PID ගණනයට අදාළව යොදාගනු ලබන K පරාමිති ක්‍රියාවලියට අදාළව පවතින නියත වන අතර පරීක්ෂණ සිදු කරමින් පිහිටුවීම සිදු කළ යුතුය. මෙම පන්තියේ ක්‍රම යොදාගෙන PID ඇල්ගොරිතමය ක්‍රියාවේ යොදවන ආකාරය සලකා බලමු. මෙහිදී රෝද දෙකට වෙන වෙනම PID ක්‍රම දෙකක් පවතින අතර එක් රෝදයක් සඳහා පමණක් PID ක්‍රියාවලිය සිදු කරන ආකාරය සලකා බලමු. PIDR compute ක්‍රමය යොදා ගන්නා ආකාරය සලකා බලමු. මෙම PIDR compute ක්‍රමය යොදා ගැනීමට පෙර setPIDR ක්‍රමය මගින් KP සහ KI අගයන් පිහිටුවිය යුතුය. මෙහිදී D සංරචකය එනම් දෝෂයේ ශීඝ්‍රතාවය එතරම් අදාළ නොවන බැවින් P සහ I සංරචක පමණක් අඩංගු PI පාලකය යොදා ගනු ලැබේ. මෙම KP සහ KI අගයන් සුසර කරනු ලබන ආකාරය පිළිබඳ මූලික අදහසක් ලබා ගැනීමට උත්සාහ කරමු. මුලින්ම අහඹු අගයක් ලෙස KP සමානයි 4.4 ලෙස PIDR එක පිහිටුවා PID ගණනය සිදු කරමු. මෙම ගණනය සිදු කිරීම සඳහා PIDR compute නමැති ක්‍රමය හරහා PID ඇල්ගොරිතමය ක්‍රියාවේ යෙදවීම සිදු කරනු ලැබේ. PIDR compute ක්‍රමය මගින් PID ඇල්ගොරිතමය ක්‍රියාවේ යොදවමු. velocity reading R ක්‍රමය මගින් මැනගත් දකුණු රෝදයට අදාළ මෝටරේ වේග මිනුම සහ මෙහිදී අප විසින් තීරණය කරනු ලබන වේග ඉලක්කය වන 120 මෙම ක්‍රමය සඳහා ප්‍රධානය ලෙස ලබා දුන් විට compute PIDR ක්‍රමය මගින් PID ගණනය අභ්‍යන්තරිකව සිදු කරනු ලබනු ඇත. දැන් මෝටර් විධාන ලෙස මෙම ප්‍රතිධානය ලබා දී මෝටර ක්‍රියාත්මක කරමු. PID විසින් ජනනය කරනු ලබන මෝටර් විධාන මගින් මෝටර් ක්‍රියාත්මක කළ විට වේගය ඉලක්කය දෙපස දෝලනය වන බව පෙනෙනු ඇත. එයින් කියවනුයේ පිහිට වූ KP අගය විශාල වැඩි බවය. දැන් KP සමානයි 0.4 ලෙස පිහිටුවා බලමු. පද්ධතිය ඉලක්කය වෙත ළඟා වන්නේ නැත. එයින් කියවෙන්නේ KP අගය කුඩා වැඩි බවය. මෙලෙස ඉලක්කයකට ආසන්න අගයකට පද්ධතිය ළඟා වනතුරු KP අගය සුසර කිරීම සිදු කළ යුතුය. එවැනි අවස්ථාවකට ළඟා වූ පසු කුඩා I සංරචකයක් එකතු කරමින් ඉලක්කය වෙත එළඹීමට සැලැස්විය යුතුය. මෙම පරීක්ෂණයට අදාළව KP සමානයි 2.4 සහ KI සමානයි 0.5 ලෙස PID එක සුසර කළ ඇත. පද්ධතිය එනම් මෝටරේ ප්‍රතිචාරය විමසා බලමු. 120 අගයක එළඹි සුළු ඕවර්ෂූට් තත්ත්වයක් පවතින බව පෙනෙනු ඇත. KP හෝ KI ටිකක් විශාල වැඩිය. කෙසේ වෙතත් KP
විශාල වන තරමට ප්‍රතිචාර දැක්වීම ෂණිකව සිදුවේ. දකුණු රෝදය සඳහා PID ක්‍රියාවලිය සිදු කළ ආකාරයටම වම් රෝදය සඳහාද PID ක්‍රියාවලිය සිදු කළ හැක. දැන් වම් රෝදය සහ දකුණු රෝදය සඳහා සුසර කළ PID දෙකක් පවතින අතර අප ලබා දෙන විධානයට අනුව වේග විධානයට අනුව මෝටර් කැරකීමට සූදානම්ව ඇත. සුසර කළ PID මෝටර් දෙකටම යොදා ඇත. දැන් රෝද සඳහා ඉලක්ක වේග අනුක්‍රමණයක් ලබා දී පද්ධතියේ ප්‍රතිචාරය විමසා බලමු. තෘප්තිමත් විය හැක. රෝද දෙකම වේග විධානවලට අනුව අදාළ වේගයෙන් කැරකේ. දැන් අප ලබා දෙන වේග විධානයකට අනුව මෝටර් කරකවාලිය හැක. මෙම රොබෝව රථයේ චලනය වනුයේ ලෝකය නමැති ඛණ්ඩාංක පද්ධතිය හෙවත් රාමුවකට සාපේක්ෂවය. චලිතය ආරම්භ කරන ලක්ෂයේ රාමුවේ මූලය වන අතර එතැන රාමුව පිහිටුවා ඇත. දැන් රොබෝව පහත අවස්ථාවෙහි පවතී. රොබෝව අවස්ථාව සැලකීමේදී එහි පිහිටුම් ඛණ්ඩාංක වන x සහ y ඛණ්ඩාංකවලට අමතරව දිශානතියද සලකනු ලැබෙයි. මෙලෙස දිශානතිය සහ පිහිටුම් ඛණ්ඩාංක සංයුක්තයෙන් සමන්විත අවස්ථාව ඉරියව්ව හෙවත් පෝස් ලෙස හඳුන්වනු ලබයි. රොබෝ චලිතය සිදුවන ලෝක රාමුවෙහි රොබෝ පහත අවස්ථාවේ පවතින බව සිතන්න. එසේනම් ඛණ්ඩාංක පද්ධතියට සාපේක්ෂව රොබෝවෙහි අවස්ථාව නැතහොත් ඉරියව්ව කුමක්ද? වෙනත් ආකාරයකට මෙම ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ නම් රොබෝ පාලන පරාමිති වන අපගේ පාලනය යටතේ පවතින රෝද වේග යොදාගෙන රොබෝ අවස්ථාව ලබාගන්නේ කෙසේද? මෙහිදී ගැටලුවක් ඇත. රෝද වේග සලකා බලනුයේ රෝද රාමුවලය. රෝද ඇත්තේ රොබෝ ශරීර රාමුවේය. රොබෝ ශරීරයේ චලනය වනුයේ ලෝකය රාමුවේය. එබැවින් පරිණාම ගණනයක් හරහා රොබෝ ශරීරයේ වේගය ලෝකය රාමුවට ගත යුතුය. රෝද වේගවලට අනුරූප රොබෝ ශරීරය රාමුවට සාපේක්ෂ රොබෝ වේගය රෝද න්‍යාසය හරහා ලබාගත හැක. මෙම වේගය ලෝකය රාමුවට සාපේක්ෂව ලබා ගැනීමට ජැකෝබියානු න්‍යාසය හරහා යා යුතුය. ට්‍රාන්ස්ෆෝර්ම් ගණනය අවසානයේ ලෝකය රාමුවට සාපේක්ෂව රොබෝ ශරීරයෙහි x සහ y අක්ෂ ඔස්සේ රේඛීය වේග සහ z වටා භ්‍රමණ වේගය ලැබෙනු ඇත. මෙම ප්‍රතිඵලය අනුකලනය කිරීම මගින් x සහ y අක්ෂ ඔස්සේ පිහිටුම්ද z අක්ෂය වටා භ්‍රමණයද එනම් දිශානතියද ලබාගත හැක. මොබයිල් RNMV පන්තිය තුළ ඉහත ඇල්ගොරිතමය ඔඩෝමීටර් ක්‍රමය හරහා ක්‍රියාවේ යෙදවිය හැක. කෙසේ වෙතත් අදාළ ගණනය සඳහා රෝද පරතරය සහ රෝද අරය අවශ්‍ය වන බැවින් ඒවා ඇල්ගොරිතමය වෙත ලබා දිය යුතුය. මෙම පිහිටුවීම් ආඩිනෝ කේතේ සෙටප් අවස්ථාවේදී කැලිඔඩොම් ක්‍රමය යොදා ගැනීම මගින් කළ හැක. අනතුරුව ඔඩෝමීටර් ක්‍රමය යොදා ගැනීමට හැකියාව ඇත. ප්‍රධානය ලෙස රෝද වේග ලබා දිය යුතුය. මෙම රෝද වේග කලින් විස්තර කරන ලද වෙලෝසිටි R සහ වෙලෝසිටි L ක්‍රම හරහා ලබාගත හැක. මෙම ක්‍රමයේ ප්‍රතිදානය වන ලෝකය රාමුවේ රොබෝ ඉරියව්ව
පෝස් වර්ගයේ ව්‍යුහයක් හරහා ලබා දෙනු ඇත. දැන් අප රෝද දෙකටම තප්පරයට අංශක 120ක වේග ලබා දී රොබෝව ඉරියව්වට අදාළ XY පිහිටුම් පමණක් පරීක්සා බලමු. ඒ අනුව ඔඩෝමීටර් ක්‍රමය නිවැරදිව ක්‍රියාත්මක වෙතැයි සිතිය හැක. දැන් රොබෝවට මූලික හැකියාවන් කිහිපයක් ලැබී ඇත. රෝද වේග මැනිය හැක, අවශ්‍ය වේගයකින් රෝද කරකවාලිය හැක, රොබෝ දැන් සිටින ඉරියව්ව මැනගත හැක. එබැවින් සිතියමක් වේ නම් එය මත මංසෙවුම ඇල්ගොරිතමයක් භාවිතා කිරීමද කළ හැකිවනු ඇත. කෙසේ වෙතත් එක් අතකට සරලතම මංසෙවුම ඇල්ගොරිතමයක් වුවද ආඩිනෝ එකට බර වැඩිය. අනෙක් අතට සිතියමක් සම්බන්ධ කිරීමේ ක්‍රමවේද දක්වා මෙම පන්තිය දිග්ගස්සවා නැත. එබැවින් මංසෙවුම ඇල්ගොරිතම යොදා ගැනීම වෙනුවට දෙන ලද ලක්ෂයක් වෙත රොබෝව පාලනයට අදාළ ඇල්ගොරිතමය ක්‍රියාවේ යෙදවීම පමණක් සලකා බලනු ලැබේ. ඇත්තෙන්ම මෙය මූලික මංසෙවුම ක්‍රමවේදයක් ලෙස සැලකීමේ වරදක් නැත. ලක්ෂයක් වෙත රොබෝව පාලනය කිරීම ප්‍රතිපෝෂක පාලකයක් යොදාගෙන කළ හැක. ඉලක්කය සහනතාවයක් සහිතව සලකන විට මේ සඳහා පීපාලකයක් පමණක් යොදා ගැනීම ප්‍රමාණවත් වනු ඇත. මෙහිදී පීපාලකය මගින් නිවැරදි කරනුයේ කලින් අවස්ථාවේ මෙන් වේගය නොව රොබෝවෙහි දිශානතියයි. පීපාලකය රොබෝව දිශානතිය නිවැරදි කරමින් රොබෝව ක්‍රමක්‍රමයෙන් ඉලක්කය වෙත දිශාගත කරමින් ඉලක්කය වෙත අභිසරණය කරනු ඇත. මෙම ක්‍රමවේදය මොබයිල් RNMV පන්තියේ නැවිගේට් ක්‍රමය මගින් ක්‍රියාවේ යෙදවීම කළ හැක. මෙම පාලකය යොදා ගැනීමට පෙර පිහිටුම් අවධියේදී ආඩිනෝ කේතේ පිහිටුම් අවධියේදී කැලිපී ක්‍රමය යොදාගෙන අදාළ ඇල්ගොරිතමය සුසර කිරීම කළ යුතුය. මෙම අගය පරීක්ෂණාත්මකව සුසර කළ යුතු අතර කේපියගේ වැඩි වන විට දෝලන තත්ත්වයක්ද අඩුවන විට අලස තත්ත්වයක්ද පෙන්නුම් කරනු ඇත. ප්‍රශස්ත අගයක් භාවිතා කළ විට ඉලක්කය වෙත අභිසරණය වනු ඇත. නැවිගේට් ක්‍රමය වෙත ප්‍රධානය ලෙස ඉලක්කය සහ රොබෝව දැන් පවතින ඉරියව්ව එනම් පාලන ඇල්ගොරිතමේ ප්‍රතිපෝෂණය ප්‍රධානය ලෙස ලබා දිය යුතුය. මෙම ක්‍රමය මගින් ප්‍රතිධානය ලබා දෙන්නේ විචල්්‍ය 3ක් සහිත වෙලෝසිටි L හෝ වෙලෝසිටි R ඩිග්‍රීස් නම් ව්‍යුහයක් හරහාය. වීල් වෙලෝසිටි වර්ගයේ වස්තුවක් නිර්මාණය කොට එහි මුල් විචල්්‍ය දෙක හරහා රෝද වේග ලබාගත හැක. මෙම අගයන්ට අනුරූපව PID හරහා මෝටර් ක්‍රියාත්මක කළ විට රොබෝව අදාළ ඉලක්ක වෙත ළඟා වනු ඇත. මුලින්ම එක බිඳුව ඉලක්කය ලෙස ලබා දී ඇත. ඉලක්කයට අභිසරණය වන බව පෙනෙනු ඇත. දෙවනුව ඉලක්කය ලෙස 0.5 ලබා දී ඇත. ඉලක්කයට අභිසරණය වේ.
1.5 ලබා දුන් විටද ඉලක්කයට අභිසරණය වීම සිදුවේ. ඇත්තෙන්ම බාධක මගහැරීමේ හැකියාව සහිතව රොබෝවට මෙම චලිතය සිදු කිරීමටද ඉඩ හැරිය හැක. මේ සඳහා බාධක මගහැරීමේ හැකියාව සහිතව ඔඩෝමීටර් ක්‍රමය යොදාගත යුතුය. ඔඩෝමීටර් ක්‍රමය තුළ බාධක හමුවේ ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ මෝටර් ක්‍රියාත්මක කිරීමේ අනුපිළිවෙලක් අඩංගු කොට ඇත. මෙම ප්‍රකෘති තත්ත්වයට පත්වීම ක්‍රියා 3කින් සමන්විත වේ. නැවතීම, හැරීම සහ කෙලින් යාම. ඔඩෝමීටර් ක්‍රමය බාධක මගහැරීමේ හැකියාව සහිතව යොදා ගනිය නම් එලෙස යොදා ගැනීමට පෙර නැවි ඔබ්ස්ටකල් ක්‍රමය හරහා මෙම නැවතීම, හැරීම, කෙලින් යාම ක්‍රියාවන් සිදු කරනු ලබන කාලයන් ලබා දීම මගින් ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ ක්‍රියාකාරීත්වය අවස්ථාවට ගැලපෙන පරිදි සුසර කිරීම කළ යුතුය. බාධක මගහැරීමේ හැකියාව සහිතව ඔඩෝමීටර් ක්‍රමය යොදා ගැනීම පහත ආකාරයට කළ යුතුය. මෙහිදීද ඉලක්කය 0.5 වේ. කෙසේ වෙතත් කලින් මෙන්ම බාධක මගහැරීමේ හැකියාව සහිතව ඔඩෝමීටර් ක්‍රමය යොදාගෙන ඇති බැවින් බාධක හමුවේ ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ ක්‍රියාවද සිදු කරමින් රොබෝව ඉලක්කය වෙත ළඟා වනු ඇත. මේ ආකාරයට ඔඩෝමීටර් ක්‍රමය යොදා ගැනීමේදී සංවේදක කියවීම සහ බාධක සීමාව ඔඩෝමීටර් ක්‍රමයට ප්‍රධාන ලෙස ලබා දිය යුතුය. බාධක සීමාව පසු කළ විට රොබෝව ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ ක්‍රියාකාරීත්වය දක්වනු ඇත. නැවිගේට් ක්‍රමය යොදාගෙන ඉලක්ක අනුපිළිවෙලක් ලබා දීමේ හැකියාවද ඇත. මේ සඳහා නැවිගේට් ක්‍රමය ප්‍රතිධානය ලබා දෙන වීල් වෙලොසිටි ව්‍යුහය සතු ගෝල්ඩ් රීච් නම් ද්විමය විචල්‍ය යොදාගත යුතුය. මෙම ගෝල්ඩ් රීච් විචල්‍ය රොබෝව ඉලක්කය වෙත ළඟා වූ පසු සක්‍රිය වීම සිදුවන අතර මෙම හැසිරීම රොබෝව එක් ඉලක්කයක් වෙත ළඟා වූ පසු ඊළඟ ඉලක්කය වෙත මාරුවීම සඳහා උපකාර කරගත හැක. මෙය ඉලක්ක අනුපිළිවෙලක් ලබා දුන් විට ප්‍රථම ඉලක්කය වෙත ළඟා වූ පසු ඊළඟ ඉලක්කයට මාරුවන පරිදි කේතය තුළ කොන්දේසියක් පැනවීම හරහා සිදු කළ හැක. මීට අදාළව සිදු කරන ලද පරීක්ෂණ ධාවන අවස්ථා දෙකක් පහත දක්වා ඇත.